අපි පස්වෙනි වීඩියෝ එකේදී කතා කළේ ડોකියුමන්ට් එක වෙරිෆයි කරන එක. එතකොට ඒ වීඩියෝ එක කරලා දැන් දවස් 4ක් 5ක් විතර ගිහිල්ලා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. දැන් අපි බලමු අපි ලිස්ට් කරපු ලිස්ටින් එක TripAdvisor එකේ පෙන්නනවාද කියලා. රයිට් මම දාපු එක මට මෙතන පෙන්නන්නේ නැහැ. මම මේ සර්ච් කරේ නිකම්ම tripadvisor.com එකේ. ඒ නිසා මම ගිහිල්ලා බලන්න හදන්නේ මගේ Wite account එකට. දැන් මම ලොග් වෙලා ඉන්නේ මගේ Wite account එකේ dashboard එකට. dashboard එකේ ඉඳලා මෙතන දකුණු පැත්තේ කෙළවරේ ඔයාලට පේනවා help කියලා බටන් එකක් තියෙනවා. මේ help කියන එකේ අපිට කෝල් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන chat කරන්නත් පුළුවන්. මම chat එක select කරනවා. ඊට පස්සේ මෙතන අහනවා මොකටද chat එක ඕනේ කියලා. ඒකේ අන්තිම පොයින්ට් එක තෝරන්න. ඒ කියන්නේ මොන හරි මේ දේවල් තේරුවහම ඒකේ AI bot එකකින් අපිට reply එක ලැබෙනවා. අපිට එහෙම නෙමෙයි ඇත්තම agent කෙනෙක් එක්ක chat කරන්න ඕන නිසා මේ අන්තිම පොයින්ට් එක තෝරන්න something else කියලා තියෙන එක. ඊට පස්සේ කියනවා අපේ ප්‍රශ්න ගැන පොඩි අදහසක් දෙන්න කියලා පොඩි එකක් අපි දානවා. මම පොඩි බ්‍රීෆ් එකක් දුන්නා මගේ ප්‍රශ්නේ. account එක තාම approve වෙලා නැහැ. මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා බලන්න chat කළේ කියලා. දැන් agent කෙනෙක්ට connect වෙනවා මාව. right හරි. එතකොට එයා පොඩි වෙලාවක් ඉල්ලනවා අපෙන් message එක check කරගන්න. හරි මම වීඩියෝ එක ටිකක් මේ waiting වෙන කොටස් කපලා තියෙන නිසා මට ඔයාලට පේනවා මට agent විනාඩියෙන් reply කරනවා වගේ. එහෙම නැහැ සාමාන්‍යයෙන් ටිකක් වෙලා ගත වෙනවා මේ වැඩේට. මම අර waiting තියෙන ටික cut කරලා තමයි වීඩියෝ එක ඉක්මනින් reply කරන විදිහට දාන්නේ. දැන් agent is typing කියලා වැටෙනවා. එතකොට එයාලා අහන දෙයක් තමයි හැම වෙලේම account එක create කරපු දවස මොකක්ද කියලා. එතකොට අපි මේ දවස දැනන් ඉන්න ඕනේ. ඒක අමතක නම් අපිට ගොඩක්ම ලේසි අපේ email එකට ගිහිල්ලා ඒ date එක check කරන. ඒ කියන්නේ Wite එකෙන් මුලින්ම email එකක් ආපු දවස. right මම මගේ account එක create කරපු date එක යවුවා. ඊට පස්සේ ආයෙමත් අර වගේ වෙලාවක් යනවා. ඒකට reply එකක් එන්න. right ඔන්න ඒ විදිහට තමයි chat කරලා ඉවරලා අපේ තියෙන ප්‍රශ්නයක් විසඳගන්නේ. මොකද මම මේ chat එක දිගටම ඔයාලට පෙන්වුවේ නැත්තේ. සාමාන්‍ය විනාඩි 10ක් 15ක් ඊටත් වැඩියෙන් යන්න ඉඩ තියෙනවා chat එකට.